මීට දින කිහිපයකට පෙර ඉතා කලබලකාරී පසුබිමක් තිබුණු ඉසව්වක් තමයි මේ. පිටත්වන ගුවන් මගීන්ගෙන් පිරීතිලා ගිය ස්ථානයක්. ඔබ දන්නවා රටේ පැවතුණු අයහපත් කාලගුණික තත්ත්වය නිසා පිටත්වන ගුවන් මගීන් සහ ගුවන් තොටුපළ ඉතාම කාර්යබහුල ස්ථානයක් බවට පත් වුණා. අද සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ ඉතාම කෙටි දින කිහිපයක් තුළ ඒ සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න ගුවන් කර්මාන්තයට සම්බන්ධ සියලුම දෙනා එක පවුලක් හැටියට එකතු වෙලා කටයුතු කරලා තිබුණා. මේ ඔවුන්ගේ ඒකාබද්ධ ක්‍රියාන්විතය පිළිබඳවයි අද ගුවන් සැරසරෙන් අපි කතා බහ කරන්නේ. වෙනදාට වඩා බොහෝ කාර්යබහුල පරිසරයෙන් පොඩ්ඩක් මිදිලා අපි දකිනවා සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තිනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා කොහෙද මේ සැරසරන්නේ? කොහොමද ප්‍රභාත්? විසරණ කොහේ යන ගමන්ද මේ? අපි මේ නිරීක්ෂණ චාරකයාවක් යන ගමන් මේ පොඩ්ඩක් ගුවන්තොටුපළේ මමයි මේ අපේ විසරුණ සමග මේ පොඩ්ඩක් අපි බලන් ආවා මේ එයාපෝට් එකේ වර්තමාන තත්ත්වය කොහොමද කියලා. ඔබට මතක ඇති මීට පෙර ගුවන් තොටුපළ තිබුණු තත්ත්වය. නමුත් අද ඊට හාත්පසින් වෙනස් ඉතා නිදහස් වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරතුර තමයි අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් ඒව ගුවන් තොටුපළ කළමනාකරන ප්‍රධානී මෙලෙස අපිට මුණ ගැහුණේ. කෙසේ නමුත් කොහොමද මේ තත්ත්වය සම්පූර්ණ අතට නිරාකරණය වෙලාද වර්තමාන තත්ත්වය පිළිබඳ ඔවුන් සොයා බලන අතරතුරයි අපි සම්බන්ධ වුණේ. අපි මේ අතීතයට ගියොත් කොහොමද මේ කටයුත්ත මේ සිදු වුණේ, මේ කටයුත්තට මුල පිරුණේ? අද මේ වර්තමාන තත්ත්වය ඔබ දකින මේ ආකාරයට මෙහෙම නෙමෙයි තිබුණේ. ඇත්තටම කිව්වොත් අපි මේ දවස් කිහිපයකට කලින් අපි ශ්‍රී ලංකාව ජාතික ආපදාවකට ලක් වුණා. ස්වාභාවික ව්‍යසනයක් සිදු වෙලා අපි දන්නවා සුළි කුණාටුවක් ඇතුළු වුණා. ඒකම ඒ සමගම ලංකාව ගං වතුර තත්ත්වයන්ට නායයන් සහ විශාල ව්‍යසනයන් සිදු වුණා. මාර්ග අවහිරතා වෙලා ඉතින් අපේ ගුවන් මගීන්ට විශාල කරදරයක් වුණා. මොකද ලංකාවට පැමිණෙන ගුවන් ගමන් වාර ගණන් සීමා වුණා, නතර වීමට සිදු වුණා. ඉතින් මේ නිසා ඇත්තටම ගුවන් මගීන් විශාල ප්‍රමාණයක් මෙතන හිර වුණා ගුවන් තොටුපළේ. ඉතින් ඒ අවස්ථාවේදී මම අපගේ කාර්ය මණ්ඩලය සමග සියලුම පාර්ශ්ව කාර්යයන් ගුවන් තොටුපළේ මෙතනට සම්බන්ධ වුණා. ඇවිල්ලා ඒ වගේම අපේ ඇමතිතුමන්, නියෝජ්‍ය ඇමතිතුමන් සහ රජයේ උපදේශ පරිදි අපි ඔක්කොම එක කණ්ඩායමක් හැටියට ක්‍රියාත්මක වෙලා මෙම තත්ත්වයට පිළියම් සොයලා අවසානයේ අපිට පුළුවන් වුණා දවස් දෙකක් වගේ ඇතුළත සම්පූර්ණයෙන් මෙම ප්‍රශ්නයට නිරාකරණය කරගන්න. දැන් ඔබ දකින්න මේ සාමාන්‍ය තත්ත්වය ඇති වුණේ ඊට පස්සේ තමයි. දැන් මේ කටයුත්තට මම හිතන්නේ මුල පිරෙනකොට ගොඩාක් පාර්ශ්වකාර ආයතන සම්බන්ධ වුණා. ඔබ ගුවන් තොටුපළ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම, මම හිතන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව මුල් වුණා. මේ කටයුත්ත කරනකොට මේ අද තත්ත්වයන ගමනේදී මේ හවුල් වුණු පාර්ශ්වයන් ගැනත් කෙටියෙන් සඳහන් කළොත්. ඔබ ඉතාමත් නිවැරදි ප්‍රභාත් මහත්මයා. දැන් ඇත්තටම කියනවා නම් මේට සහභාගී වුණා ප්‍රධාන වශයෙන් අපේ සිවිල් ගුවන් සේවා අධිකාරිය. එහිදී අපි තමයි ප්‍රධාන වශයෙන්ම මේ අදාළ ගුවන් ගමන් වල සම්බන්ධ නියාමනය කරන්නේ. ඒ වගේම ඔවුන්ගේ අවසරය සහ ඒ අදාළ ඇප්‍රූවල්ස් දෙන්නේ. ඒ වගේම අපිත් සමග මෙම ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය ඔපරේෂණය කරන ඇත්තටම ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම, ඒකම ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ අනෙකුත් විදේශ ගුවන් ගමන් සියල්ලම මේ ඔපරේෂන් එක සම්බන්ධ වුණා. නමුත් මේ අවස්ථාවේ මේ ඇතිවුණු ගැටලුව නිරාකරණය කරන වගේ මේ තියුණු තත්ත්වය විසඳා ගැනීම සඳහා අපිට ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඉතාම ලැබුණා. විශේෂම කියනවා නම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වටපිරිස් සම්බන්ධ වෙලා අපිට ගොඩක් සහයෝගයක් දැක්වුවා. විශේෂයෙන්ම අපි කියනවා නම් ග්‍රවුන්ඩ් හැන්ඩලින් කියන ඒරියා එකේ අපිට මේ තියෙන සේවකයන්ගේ මදිපාඩුවක් තිබුණා. මුන්ට මේ ස්ථානයේ ළඟා වීමට නොහැකි වෙලා තිබුණා.
මේ පැවතුණු තත්ත්වය නිසා. ඉතින් ඔවුන්ට අවශ්‍ය ගමන් ප්‍රවාහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබා දුන්නා. ඔවුන් වාහන ලබා දුන්නා, ට්‍රක්, බස්, ඒ වගේම බෝට්ටු ලබා දුන්නා. ඒ බෝට්ටු වලින් තමයි මොකද මේ ගුවන් තොටුපළ වටේටම ජලයෙන් පෙරිලා ගම් වතුර තත්ත්වය තිබුණු නිසා එය රැක ගැනීමට ඒ සඳහා මෙහෙට පැමිණෙන්නට ඔවුන්ගේ උපකාරය අපි ලබා ගත්තා. ඒ වගේම මේ ගුවන් හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ බටපිරිස ඇවිල්ලා අපේ සේවකයන් සමග එකට වැඩ කරලා මේ අපේ මිස්ටර් අරුණ තවත් පැහැදිලි කරයි. ඒ කියන්නේ එකා වගේ වැඩ කළා. ඒ වගේම මේ අපේ කළමනාකාරීත්වයේ සේවකයන් දිවා රෑ නොබලා එකට වැඩ කළා. අපි පැය 24ක් පැය 48ක් එක දිගට වැඩ කරපු වෙලාවල් සමහරට කෑම ගන්නෙත් නැතුව. ඉතින් ඒකෙන් අපිට ප්‍රධාන වශයෙන් අපිට ගැටලුවක් තිබුණා. අපි කියනවානේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඉක්විප්මන්ට් ඔපරේටර්ස්ලා මදි පාඩුවක් තිබුණා. ඉතින් අපේ නියෝජ්‍ය ඇමතුමා මේ අවස්ථාවේ මෙතන රැඳී සිටලා ඔහු සහයෝගය ලබා දුන්නා. ඔහුම ගෙන්න ගන්න අපි එක්කම අපි ආරක්ෂක අමාත්‍යාංශය මතක් කරන්න ඕනේ. ගරු ආරක්ෂක ලේකම්තුමා එක්කම බිමල් රත්නායක ඇමතිතුමත් මේකට දායක වුණා. අපේ ඇමතිතුමා වරාය සහ ගුවන් තොටුපළ වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිතුමා සියලු දෙනාම අපි එක ටීම් එකක් හැටියට. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ සභාපතිතුමා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සභාගමේ. ඒ වගේම ඔහුගේ අපි කියනවා අපේ ඒ ඉහළ නිලධාරි මණ්ඩලය ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි මේ විධායක නිලධාරි මේ සියලු දෙනාම ප්‍රමාද හැම දෙනාම එකා වගේ එකට ටීම් එකක් හැටියට වැඩ කළා. ඉතින් මමත් ඒ ඔවුන් සමග සහභාගී වෙලා අපේ මේ කියන මේ සියලුම කණ්ඩායම එක්ක වෙලා අවසාන වශයෙන් අපිට මේ අභියෝගය ජයග්‍රහණය කරගන්න හැකියාව ලැබුණා. ඉතින් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කිව්වා වගේම විශාල වගකීමක් ඔබට සහ ඔබේ ආයතනයට පැවරුණා. කොහොමද මේ බර කරට ගත්තේ? ඔව් ප්‍රභාත්, ඇත්තටම පහුගිය දවස් 4ක වගේ කාලයක් රටේ පැවතිච්ච තත්ත්වයක් එක්ක ගුවන් තොටුපළටත් විශාල අභියෝග ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිදු වුණා. හැබැයි අපිට හැකියාව ලැබුණ ඒ සියලුම නියාමන ආයතන, ඒ වගේම ඒ සේවක මණ්ඩලයේ කැපවීම මත අපිට සාමාන්‍ය තත්ත්වයකට ගුවන් තොටුපළ පත් කර ගැනීමට හැකියාව ලැබුණා. මෙතෙන්දී මූලික වශයෙන් අපි මුහුණ දීපු ගැටලුව තමයි අයහපත් කාලගුණ තත්ත්වයක් එක්ක ගුවන් යානා කීපයක්ම මත්තල ගුවන් තොටුපළට ඒ වගේම ඉන්දියාවට අපිට පිටත් කර යවන්නට සිදු වුණා. ඉතින් මේ ගුවන් යානාවල් නැවත පැමිණීම, ඒ වගේ මේ අවස්ථාව වෙන විට ගුවන් මගීන් අපි චෙකින් කරලා ටිකට්පත් පරීක්ෂාව සිදු කරලා තිබුණේ. එතකොට මේ ගුවන් මගීන් ගුවන් තොටුපළ තුල රැඳී සිටීමට මේ ආදී වශයෙන් ගැටලු කිහිපයකටම අපිට මුහුණ දෙන්නට වුණා. ඉතින් මෙතෙන්දී අපිට විශේෂ වශයෙන් සිද්ධ වෙච්ච දෙයක් තමයි සාමාන්‍යයෙන් මේ වගේ තත්වයක් පැය කිහිපයකින් අවසන් වෙනවා. මේ පැවතිච්ච අයහපත් කාලගුණ තත්ත්වයක් එක්ක අපිට ඒ තත්ත්වය දවස් 4ක වගේ ප්‍රමාණයක් දක්වා අපිට කරගෙන යන්නට සිදු වුණා. එතෙන්දී ගුවන් මගීනුත් යම් කිසි මට්ටමකට අපහසුතාවයකට පත් වුණා. හැබැයි හැමතිස්සෙම අපි බැලුවේ ගුවන් මගීන්ගේ පහසුව සඳහා අවශ්‍ය කර්තව්‍යයන් සිද්ධ කරන්නට. ඉතින් මේ අවස්ථාවලදී අපිට නියාමන කටයුතු වලින් විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් මගින් පවා අපිට යම්කිසි ආකාරයක ලිහිල් කිරීමක් ලැබලා දුන්න ඒ පවතින රෙගුලාසි සම්බන්ධයෙන්. නමුත් අපි මේ ජාත්‍යන්තර ගුවන් රෙගුලාසි වලට අනුකූලව හැබැයි මේ ගුවන් මගීන්ට අවහිරතාවයක් නොවන විදියට හැම විටම කටයුතු කරන්නට හැකියාව ලැබුණා. ඒ කියන්නේ ඔබ දෙපළටත් වැඩියෙන් නිදිමරන්නත් සිදු වුණා. මම හිතන්නේ මේ සේවකයෝ වගේම කළමනාකාරීත්වයට කිසිදු විවේකයක් තිබුණේ නැහැ. හැබැයි මේ වැඩ කරපු ටීම් එකේ කැපවීමත් අගය කරන්න මේ හොඳ අවස්ථාවක්. අතවශ්‍යයෙන්ම ඒක අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මොකද කළමනාකාරීත්වය හැටියට අපි කැපකිරීමක් සිදු කළ යුතුමයි. ඒ වගේම තමයි මේ ගුවන් තොටුපළ තුල සේවය කරපු සේවක මණ්ඩලය අනිවාර්යයෙන්ම දැඩි කැපකිරීමක් සිදු කළා. මොකද සමහර සේවක මහත්මීන් ආපදා තත්වයකට පත් වෙලා තිබෙද්දි තමාගේ නිවාස ජලයෙන් යට වෙලා තියෙද්දි සේවයට වාර්තා කරනවා. ඒ වගේම තමයි අයහපත් කාලගුණ තත්ත්වයේ මේ වැස්සේ තෙමීගෙන මේ ගුවන් යානාවල භූමි මෙහෙයුම් කටයුතු සිදු කරනවා. මෙතෙන්දී අපි විශේෂයෙන්ම සඳහන් කරනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. මේ අවස්ථාවේදී ගුවන් තොටුපළ යථා තත්ත්වයට පත් කරන්නට ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව සිවිල් ගුවන් සේවා අධිකාරිය හැම විටම අපිත් එක්ක හිටියා. ඒ වගේම මේ අපේ අමාත්‍යාංශයේ මැදිහත් වීම තිබුණා. අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා නිරන්තරයෙන්ම ගුවන් තොටුපළට පැමිණිලා ඒ අදාළ උපදෙස් ලබා දුන්නා. මේ භූමි මෙහෙයුම් කටයුතු සිදු කරන ආයතන වලට යම්කිසි ආකාරයකට ගැටලුකාරී තත්ත්වයක් තිබුණත්
එතෙන්දී එතනින් ඔබට යන්නට අවශ්‍ය දැනුවත් කිරීම සහ ඒ උපදෙස් ලබලා දීලා ඒ අනුමැතියන් ලබලා දෙන්නට කටයුතු කළා. ඉතින් මේ සියලුම දෙනා එකතු වෙලා අපි කරන්න පුළුවන් වෙච්ච ලොකුම දේ තමයි ප්‍රභාත් සාමාන්‍යයෙන් මෙහෙම ව්‍යසනකාරී තත්වයක් වුණාම ඕනෑම රටක කරන ප්‍රධානම දේ තමයි ගුවන්තොටුපළ වහලා දාන එක. හැබැයි අපි මේ සියලුම කණ්ඩායම එකතු වෙලා කරන්න පුළුවන් වෙච්ච ලොකුම දේ තමයි මේ ලංකාවේ ප්‍රධාන පිවිසීමේ දොරටුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වහන්නේ නැතිව පැය 24ම ක්‍රියාත්මක කළ මේ ව්‍යසනකාරී තත්වෙන් ඔබට ගිහිල්ලා සාමාන්‍ය තත්වයට යනකම්ම අපිට ඒ කාර්යය කරගෙන යාමට හැකියාව ලැබුණා. මං හිතන්නේ මේ සියල්ලටම වඩා වැදගත් දේ තමයි මේ හැමෝම වැඩ කරේ එක පවුලක් හැටියට. මං හිතන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ප්‍රධානීතුමා, මං හිතන්නේ ගුවන් කර්මාන්තයේ සියලු දෙනා එක පවුලක් හැටියට මේ තමන්ගේ තනතුරු සියල්ල අමතක කළා දාලා හැමෝම එකවෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලය තමයි අද මෙලෙස ගුවන් මගීන් ජාත්‍යන්තර ගුවන් මගීන් පහසුවෙන් ගුවන් තොටුපළට පැමිණීම. ඉතින් මේ කටයුත්තට උරුදුන්නු මෙතුමන්ලා දෙපළ ඇතුළු මේ කැපවීම කරපු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අපි සූදානම් දැන් මේ කතාබහට විරාමයේ තබලා ගුවන් තොටුපළ සභාපතිතුමාව හමු වෙලා ඉන්නවා. පැවතිච්ච අයහපත් කාලගුණය නිසා අපේ සිකුරාදා හවස් වෙනකොට ගොඩක් එයා ගුවන් යානා ඩයිවර්ට් වෙනවා, ගුවන් යානා ඩිලේ වුණා, ගුවන් යානා කැන්සල් වුණා. එතකොට සිකුරාදා රාත්‍රිය වෙනකොට විශාල සෙනඟක් ගුවන් තොටුපළේ රැඳෙන්න වුණා. ඒ වගේම අපිට ගුවන් යානාවල බඩු බාරදිය කරන ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සෙක්ෂන් එකේ ස්ටාෆ් එකට වැඩට එන්න බැරි වීම නිසා ලොකු තදබදයක් ඇති වුණා ගුවන් මළු එහා මෙහා කිරීම සහ පැසෙන්ජර්ස් ලව කරන. එතකොට අපිට සෙනසුරාදා උදේ වෙනකොට මේක ඇතුලේ විශාල තදබදයක් ආවා. එතකොට උනේ අපේ ගරු අමතුමාලා, ලේකම්තුමා සහ අපි ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපි එක්ව වෙලා ඉක්මනටම තීරණ ටිකක් අරගෙන ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපි ගෙන්නලා ඒගොල්ලන්ට එක වැඩ වගේක් බාර දුන්නා. එතකොට ඊට පස්සේ එහෙම වෙලා බෝට්ටු දාලා අපේ අවතන් වෙච්ච අපේ සේවකයන්ව දැන් මොකද මේ ගුවන් තොටුපළ යට නොවුනට ගුවන් තොටුපළට එන මාර්ග වටේ ගොඩක් ඒවා ඔය ආණ්ඩියම්බල පැත්තේ ඔක්කොම යට වුණා. එතකොට වැඩිපුර සේවකයෝ එන්නේ මේ පැත්තේ ඉඳලා. ඒතර මේ සේවකයන්ට එන්න බැරි වීම තමයි තිබුණේ. ඊට පස්සේ ඒගොල්ලන්ට බෝට්ටු ලාස්ටි කරලා ආමිකයි ගුවන් හමුදාවයි ඒ බෝට්ටු සේවයක් දාලා ඒක ගෙන්නලා එතකොට තව ට්‍රැක්ටර් වලින් මිනිස්සු ඇදලා ඒ වගේම බඩු බාණයකටත් ගුවන් හමුදාව පාවිච්චි කරලා අපි යම්කිසි සෙනසුරාදා හවස් විතර වෙනකොට සෑහෙන මේ තදබදේ අඩු වුණා. එතකොට ඒ වගේම කියන්න ඕනේ ඉන්දියන් ගුවන් හමුදාවෙනුත් ගුවන් යානා 3ක් විතර ඇවිල්ලා ඊට පස්සේ මොකද ඉන්දියන් මගීන් වගේක් ගොඩක් මෙතන නැවතිලා තිබුණා. පස්සේ අපි ඒගොල්ල බඩු අරන් ආපු ප්ලේන් වලට ඉන්දියන් ගුවන් මගීන් ටික දාලා ඒගොල්ලත් යවුවා. එතකොට ඉරිදා විතර වෙනකොට ඉරිදා හවස වෙනකොට අපිට සෑහෙන මේ ප්‍රශ්නය සමතයකට පත් කරන්න පුළුවන් වුණා. ඉතින් විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ සියලුම සමාජිකයන්ටයි ගුවන් තොටුපළ සේවකයන් සහ පොලිසිය හමුදාවල් සියලු දෙනාම අපිට සහයෝගයක් දුන්නා. මීට දින කීපයකට පෙර ඉතාම කාර්යබහුල ප්‍රදේශයක් මේ භූමි මෙහෙයුම් අංශයේ කැපවීම තුලදී අද මගීන්ට පහසුවෙන් චෙකින් වෙන්න මේ කවුන්ටර්ස් වල පහසුකම් සැලසෙලා තියෙනවා. ඉතින් භූමි මෙහෙයුම් කටයුතු ඒ ආකාරයට සිදු වෙනකොට ක්‍රමානුකූල වෙනකොට ගුවන් මගීන්ට අවශ්‍යතාවය තිබෙනවා කනෙක්ටිං ෆ්ලයිට්ස්. එහෙමත් නැත්නම් තවත් සේවාවන් රැසක් ලබා ගන්නවා. මේ ගැන කතා කරන්න අපි ආරාධනා කළා දිමුතු තෙන්නකෝන් මහතාට. දිමුතු තමයි හෙඩ් ඔෆ් කමර්ෂියල් අලෙවි අංශ ප්‍රධානී. දිමුතු කොහොමද මගීන්ට ඉන් ඔබට ගිය පහසුකම් සලසන්න ශ්‍රී ලංකන් ගුවන් සේවය පෙරට ආවේ? ඔව් ප්‍රභාත්, දැන් ගොඩාක් මේ දවස් කීපය බොහොම කාර්යබහුල මගීන්ට බොහොම අපහසුතාවයන් වලට පත්වෙච්ච කාලයක් තිබුණා. නමුත් අපි තේරුම් ගත්තා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වලින් ඒ හැම මගියෙකුටම ඒ අපහසුතාවය අතරතුර ගමන් අපහසුතාවයන්ට පත්වෙච්ච හැම මගියෙක්ගේම ඉදිරි ගමන් වල පහසුව තකා අපි හැම දෙයක් ගොඩාක් දේවල් කරලා තියෙනවා. ඒක කීපයක් කිව්වොත් එහෙම ඕනෙක් කෙනෙකුට යාළගේ ඩේට් චේන්ජස් කරගන්න පුළුවන්. අපි කිසිම ගාණක්
ආය කරන්නේ ඊළඟ දවසකට වෙන දවසකට දාගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපි වේව් ඔෆ් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ කට්ටියට මේ දවස් ටිකේ නම් මෙතනට පැමිණෙන්න මෙතන පැමිණෙලා මෙතන ඉඳලා අපි ඒ කට්ටියව හොටෙල්ස් වලට දාලා දුන්නා. හොටෙල්ස් වලින් මෙතනට ගෙනල්ලා ඒ කට්ටියව මෙතන බලා ගන්න ඕන හැම අවශ්‍යතාවයක්ම අපි ක්‍රියාත්මක කරා. ඒ කට්ටියගේ ගමන් සඳහා ලංකාවේ විතරක් නෙවෙයි ඇත්තටම ලංකාවට එන්න යන කට්ටියත් හැමෝගෙම ඩේට් චේන්ජස් හැම දෙයක්ම අපි අයින් කරන්න අපි තීරණය කරා ශ්‍රී ලංකාව. කවද වෙනකම් මේ තත්ත්වය ක්‍රියාත්මක වෙනවා? මේ තත්ත්වය අපි ඇත්තටම දෙසැම්බර් 15 විතර වෙනකන් දෙසැම්බර් 15 වෙනකන් ඕන එක්කෙනෙකුට ඩේට් චේන්ජ් කරන්න ඒක අපි ෆ්‍රී ඔෆ් චාර්ජ් කරන්න තීරණය කරලා තියෙනවා. ඉන්න ඔබට ගියාම දැන් ගුවන් මගින්ට කනෙක්ටිවිටි ෆ්ලයිට් ගන්න ඕන. දැන් ඔබ සමග මම හිතන්නේ රටවල් රැසක ඔබේ නියෝජිතයන් ඉන්නවා. ඔවුන්ගේ දායකත්වය කොහොමද ලැබුණේ? ඔව් ඇත්තටම ප්‍රභාත් අපිත් එක්ක අපේ රටවල් 33ක අපේ කන්ට්‍රි මැනේජර්ස්ලා ඉන්නවා. ඒ කට්ටියගේ කාර්ය මණ්ඩලය ඉන්නවා. මේ කාලය ඇතුළත ඒ කට්ටිය හරි අපහසුතාවයක ඒ කට්ටියත් ලංකාවේ කට්ටිය වගේම එයාලත් හරි අපහසුතාවයකින් නමුත් දිවාරයන් බල වැඩ කරලා කොහොම හරි දැන් මේ හැම දෙයක්ම ක්ලියර් කරලා තියෙනවා. ඉස්සරහට එන කට්ටියටත් අපි ගොඩාක් පාසුකම් සපයලා දීලා තියෙනවා. දැන් මොකද දවස් දෙක තුනකින් මේ තත්ත්වය ඉවර වෙලා යනවා. ඊට පස්සේ අපේ සීසන් එක පටන් ගන්නවා. ඒ සීසන් එකේදී ලංකාවට එන හැම එක්කෙනෙක්ගේම පහසුව තකා අපි හැම දෙයක්ම සපයලා දීලා තියෙනවා. කිසිම බයක් නැතුව ලංකාවට එන්න ශ්‍රී ලංකන් එයාලයින්ස් වලින් අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන් ඔබ බෝඩ් ඔෆ් එයාලයින් චාර්මන් මම හිතන්නේ ඔබ සමග ගුවන් යානා රසක් එකට කටයුතු කරනවා. ඔවුනුත් අපහසුතාවයට පත් වුණා. ඒ වගේම ඔබට උදව් කළා. අනිවාර්යයෙන් මේ කට්ටිය ගොඩාක් අපහසුතාවයකට පත් වුණා. ඒක මම දන්නවා. ඒ වුණාට ඒ අපහසුතාවයන් මොන දෙයක සිද්ධ හිටියත් ලංකාවේ තත්ත්වය තේරුම් අරගෙන ශ්‍රී ලංකන් එකේ ඉන්න දුෂ්කරතාවය තේරුම් අරගෙන ඒ හැම යාලයින් එක්කම අපිට ගොඩාක් සහයෝගය දැක්වුවා. ඇත්තටම තෑන්ක් කරන්න ඕනේ හැමෝටම. ඒ හැම එක්කෙනෙක්ම මේ තත්ත්වය තේරුම් අරගෙන අපිත් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කරා. දැන් තව බොහෝ දිනකින් දිමුතු මෙතනින් ඔබට ගියාම ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් කාලයක් උදා වෙනවා. ඒ කියන්නේ ක්‍රිස්මස් කාලය මිනිස්සු ගමන් කරනවා යන කාලේ. දැන් මේ අවහිරතාවයන් තවදුරටත් තිබෙනවද උන්ට පහසුකම් සලසන්න? තව දවස් දෙක තුනකින් මේක නැති වෙනවා. ඊට පස්සේ අපි හැමෝම ලංකාවට සීසන් එක පටන් ගන්නවා. එන්න හැමෝම අපිත් එක්ක අපි හැමෝගෙම ගමන් පාසුව තකා හැම දෙයක්ම අපි කරලා තියෙන්නේ. කිසිම අපහසුතාවයක් නැතුව ලංකාවට ඇවිල්ලා හොඳ හොලිඩේ එකක් අරගෙන යන්න පුළුවන්. මාගේ අවුරුදු 13ක සේවා කාලය තුළ මා මුහුණ දුන්න දරුණුම ව්‍යසනය තමයි මේ පහුගිය දවස්වල අපි මුහුණ දුන්නේ. අපේ ඉහළ කළමනාකාරීත්වය සහ අපේ සේවකයින්ගේ සහයෝගයෙන් අපි ඒ දරුණු ව්‍යසනය ඉතා සාර්ථකව නිම කරන්න ලැබුණා. ඒ වගේම අපේ සේවකයින් බොහෝ දෙනෙක් හිටියා තමන්ගේ නිවස් කරා යන්න බැරි. ඒ අතරතුර සේවකයින්ගේ සේවා කාලය ඉක්මවලා පැය 12 ඉක්මවලා පැය 24 පැය 36 වැඩ කරපු සේවකයින් ඉන්නවා. ඒ වගේම බොහෝ දෙනෙක්ට එයාගේ සේවකයින්ගේ දිවා ආහාරය රාත්‍රී ආහාරය තියා කෙටි ආහාරයක් ගන්න බැරි වෙච්ච එකම කවුන්ට් එකේ ඉඳගෙන තමන්ට පුළුවන් උපරිමයෙන්ම සේවය දෙන්න වැඩ කරපු සේවකයින් ඉන්නවා. ඒ වගේමයි දැන් මේ වෙනකොට කටයුතු බොහෝමයක් සාමාන්‍ය අතට හැරිලා තියෙනවා. අපේ අංශය පමණක් නෙමෙයි අපිට වෙන වෙන අංශවලිනුත් මේ ඩිස්රප්ෂන් එක හැන්ඩල් කරන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. දැන් අපේ ඔපරේෂන් එක ගොඩාක් දුරට නෝමල් අතටපත් වෙලා තියෙනවා. මේ තත්ත්වයේදී ඉතාම වගකීම් රැසක් පැවරුණු අංශයක් තමයි ගුවන්තොටුපළ බිම් මෙහෙයුම් අංශය. ඉතින් ගුවන්තොටුපළ බිම් මෙහෙයුම් අංශයේ භාරව කටයුතු කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය. ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන්තොටුපළ සේවා සහ බිම් මෙහෙයුම් ප්‍රධානී දීපාල් පල්ලේගංගොඩ අප සමග ඉන්නවා. දීපාල්, මං හිතන්නේ ඔබේ සේවකයන් ගෙන්න ගන්න ලැබුණෙත් බොහොම අපහසුයෙන්. මොකද ඉතා දුෂ්කර පියවර රැසක් ගන්න වුණා. කොහොමද මේ තත්ත්වයට මුහුණ දුන්නේ? ප්‍රභාත්, මම හිතන්නේ මගේත් වසර 30කට වැඩි සේවා කාලය තුල වෙච්ච අති බිහිසුණු දැවැන්තම ව්‍යසනය වුණා. ඒකේ අපිට මුහුණ දෙන්න ඉතාමත් අසීරු කාර්යයක් වුණා. අපිට ඊළඟට තිබ්බා අපිට ප්‍රශ්නයක් ආවේ අපේ මේ ළමයි එමෙත ස්ටාෆ් කොහොමද ගෙන්නගන්නේ කියන එක තමයි අපිට වෙච්ච ලොකුම ප්‍රශ්නේ ඉතින්. මේ ප්‍රශ්නේදී අපි ඇත්තටම සෑහෙන උත්සාහයක් ගත්තා. අපි සෑහෙන තැන්වලින් ළමයි ගෙනාවා.
අපිට ඒ ඇසේ අපිට වෙච්ච අඩුපාඩුත් තිබ්බා. මොකද සමහර අයට එන්න විදියක් තිබ්බේ නැහැ. ඉතින් ඒ වගේම අපිට කියන්න ඕනේ අපේ ගරු ඇමතුමා, නියෝජ්‍ය ඇමතුමා, ඒ වගේම සිවිල් ඒවියේෂන් එක, එයාපෝට් ඇන්ඩ් ඒවියේෂන් එක, මේ එයාපෝට් එකේ ඉන්න හැමෝම එකතු වෙලා තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ. ඉතින් එහිදී අපිට අපේ ගුවන් හමුදාව, අපේ ආර්මි එක අපිට විශේෂ සහයෝගයක් දුන්නා මේ කාර්යවේදයට අපිට අවශ්‍ය සේවාවන් ලබා දෙන්න. ඉතින් මේදී අඩුපාඩු වෙන්නේ නැති. මොකද මේ වගේ දෙයක් අපිට පළවෙනි පාට උනේ. ඒ වුණාට අපි සෑම උත්සාහයක්ම ගත්තේ අපේ ගුවන් ගමන් මේ එයාපෝට් එක නතර නොකර කොහොම හරි මේ ගුවන් ගමන් වලට අපි සහයෝගය දීලා මේ ගුවන් ගමන් පවත්වාගෙන යන්න. ඉතින් ඒ වගේම අපේ අපි සඳහන් කරන්න ඕනේ අපේ කස්ටමර් එයාලයින් එහෙම නැත්නම් අපේ මේ රටට එන අනිත් එයාලයින් ගුවන් සේවා ඔවුනුත් මේ දේ ඉතාමත් ඉවසගෙන ඔවුන් මේ තේරුම් අරගෙන අපි එක්කලා මේ කාර්යය කළා මෙතන ඉන්න ගුවන් මගීන්ට සහයෝගය ලබා දීලා උපරිම ආකාරයෙන් මේ ගුවන් මගීන් මේ රට තුලින් පිටත් කිරීමටයි රට තුලට ගේන්නටයි අපි උත්සාහ ගත්තා. විශේෂයෙන්ම සඳහන් කරන දැන් මේ ඒරියා එක දැක්කොත් මේ ඒරියා එක දැන් මේ වගේ තිබ්බට මීට දවස් 3-4කට විතර ඉස්සෙල්ලා තිබ්බේ මේ බැගේජ් මල් වලින් පිරීලා ඉතිරිලා ගිහිල්ලා. මොකද සමහර එයාලයින් වලට යන්න හැකියාවක් තිබ්බේ නැහැ. ශ්‍රී ලංකන් එයාලයින් එකේ සමහර ඒවාට යන්න ඉදියක් තිබ්බේ නැහැ. ඒ වගේ ලොකු ප්‍රශ්නක තිබ්බේ. සමහර අයගේ ගුවන් ගමන් අපි වෙනස් කරනු ලැබුවා. මේ සියල්ල තියාගෙන අපි දවස් 2-3ක් ඇතුළත හැමෝගෙම සහයෝගය තුලින් මේක අපි නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න හැකියාවක් වුණා. අපි විශේෂයෙන් තවත් සඳහන් කරන්න ඕනේ අපේ මේ රෑම්ප් එකේ වැඩ කර සේවක මහත්මයා. මම හිතන්නේ වර්ෂාව ගැන හිතන්නේ නැතුව එක දිගට ඔවුන්ගේ කාර්ය කරමින් තෙමි අවුැස්සේ මේ කාර්යය මේ එයාක්‍රාෆ්ට් එක ඉක්මනට යවන්න තියෙන අවශ්‍යතාවය මට ඔවුන්ගේ කරපු සේවය අපි අගයන්න ඕනේ. ඒ වගේම අපේ ටර්මිනල් එකේ එහෙම නැත්නම් එයාපෝට් එකේ වැඩ කරන සේවක මහත්මීන් බැනුම් අහමින් ගොඩාක් චේන්ජස් කරමින් කියන්නේ ඒ ෆ්ලයිට් එකේ මේ ෆ්ලයිට් එකේ ඒ ෆ්ලයිට් එකේ හැමදේම කරමින් කරපු කාර්යය අපි ඉතාමත් අගය කරන්න ඕනේ. මේ හැමදේම කරේ අපේ ගුවන් තොටුපළ පවත්වාගෙන යෑමට. වෙන රටවල් වගේ ගුවන් තොටුපළ වැසුවේ නැහැ. අපි කොහොම හරි මේ කාර්යය කරා. අපි අමාරුවෙන් හරි ප්‍රශ්න මැද්දේ හරි මේ එයාපෝට් එකේ දිගින් දිගටම ගුවන් ගමන් පවත්වාගෙන ගියා. පහුගිය අයහපත් කාලගුණ හමුවේ අප ඉතාමත් අපහසුතාවයටපත් වුණා. මාර්ග අඩපණ වීමෙන් සේවකයන්ට සේවයට පැමිණීමට නොහැකි වීමෙන් අපේ ගුවන් තොටුපළේ යම් කිසි වැඩ කටයුතු වල බාධාවක් ඇති වුණා. නමුත් අපි අපගේ උපරිම සේවය ලබා දීමට උත්සුක වුණා. අපේ සෑම සේවකෙක්ම මේ අවස්ථාවේදී තිබිච්ච කාලගුණ තත්ත්වය නොතකා සේවයට පැමිණිලා විශේෂයෙන් අප මේ ගුවන් තොටුපළේ එකම භූමි පහසුකම් සපයන්නා විදිහට අපිට මොනම යාලයින් එකකටවත් පහසුකම් දීමට බෑ කියලා කියන්න බෑ. අපි මේ සෑම ගුවන් යානයක්ම ලංකාවට පැමිණෙන විට ඒ පහසුකම් ලබා දී යුතුයි. ඉතින් අප බොහොම ස්තුතිවන්ත වෙනවා අපගේ සේවක මහත්තුරු මේ අයහපත් කාලගුණ හමුවේ දුෂ්කරතා මැද්දේ පැමිණිලා මේ ගුවන් යානාවල කිසිදු පමාවක් ඇති නොවන විදිහට පමාවල් අවම කරගනිමින් අපගේ ගුවන් තොටුපළ කටයුතු සාර්ථක කරගෙන ගියා. අප ඒට අපගේ කළමනාකාරීත්වයට ස්තුතිවන්ත වෙනවා. සේවකයන්ට උපරිම සහන ලබා දීමෙන් උන්ට ආහාර පාන ලබා දීමෙන් සේවකයන්ගේ උද්‍යෝගය වැඩි කරලා ගුවන් තොටුපළේ කටයුතු සාර්ථක කරගෙන යාමට ඔවුන්ට මඟ පහදා දුන්නා. මේ තමයි ලංකාවේ ලොකුම කුස්සිය. ගුවන් මගීන් 22000කට වුණත් කෑම පිළියෙල කළ හැකි පරිසරයක් තිබෙන හැකියාවක් තිබෙන ශ්‍රී ලංකා කේටරින් ආයතනය. පසුගියදා සිදු වුණු අවාසනාවන්ත ජලගෙලීමත් එක්ක නැත්නම් අයාපත් කාලගුණ තත්ත්වයක් එක්ක මේ සියලු ස්ථාන ජලයෙන් යට වුණා. ඒ නෂ්ටාවශේෂ තවමත් මෙලෙස දකින්න පුළුවන්. කෙසේ නමුත් මේ සියලු අර්බුද හමුවේ ශ්‍රී ලංකන් කේටරින් සමාගම සමත් වුණා ඒ අර්බුද මැඩලමින් ගුවන් මගීන්ට අවශ්‍ය ආහාර පාන ලබා දෙන්න. ඔවුන්ගේ කැපවීමත් අපි අද දවසේ මෙලෙස කතා කරමු. ඉන්න ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසේකර මහත්මයා. ඔව් ඇත්තටම මේක තමයි වතුර මට්ටම. මේ පඳුරු උඩින් බැලුවා මේක තමයි වතුර මට්ටම සෙනසුරාදා උදේ පැවතිච්ච.
ඉතින් මේ මට්ටමේ තිබියදී තමයි අපි ඔපරේෂන් එක කරගෙන ගියේ. දැන් ඒතකොට කොහොමද සේවකයෝ මෙතනට ගෙන්න ගත්තේ? දැන් මෙතන ඔබ සූදානම් වුණාද? දැනගෙන හිටියේ නෑනේ මේ තත්ත්වය. ඔව් එතකොට අපි සිකුරාදා උදේ ඒ වහින විදිහට අපි තීරණය කරා අපිට අර්බුදයක් එන බව. ඉතින් එතකොට අපි මම ඉස්සෙල්ලාම සම්බන්ධ වුණා ප්‍රධාන ඉංජිනේරුතුමා එක්ක. මොකද අපි ඉක්විප්මන්ට් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙන ජෙනරේටර්ස් ඔක්කොම ඒවා සුරක්ෂිත කරගන්න ඕනේ. ඊට පස්සේ අපි සේවකයන්ගේ සුරක්ෂිතභාවය සහ සේවකයෝ මේකට ගෙන්න ගන්න එක ප්ලෑන් කරගන්න ඕනේ. එතකොට අපි සම්බන්ධ වුණා අපේ ප්‍රධාන මානව සම්පත් කළමනාකාරණිය එක්ක. ඒ අය සමග අපි මේක ප්ලෑන් කරා. කොහොමද සේවකයෝ ආපු සේවකයෝ සිකුරාදා පැමිණිච්ච සේවකයෝ කොහොමද අපි මෙතන රඳවගන්නේ? ඒගොල්ලෝ කොහොමද ඔපරේෂන් එකට යොදවගන්නේ? ඒ සේරම අපි ප්ලෑන් කරා. අපිට උදේ ආරංචි වුණා ආණ්ඩියම්බලම ප්‍රදේශයට සේවකයෝ 40ක් පමණ පැමිණිලා ඒගොල්ලෝ එතන රැඳිලා ඉන්නවා. ඒගොල්ලන්ට එන්න අවශ්‍යයි. නමුත් එන්න ක්‍රමයක් නැහැ. ඉතින් අපි ඒ වෙලාවේ සම්බන්ධ වුණා අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා එක්ක. එතුමාට අපි කිව්වා අපේ අවශ්‍යතාවය අපිට බෝට්ටු අවශ්‍යයි. අපිට උදේ 12 එක වෙනකොට බෝට්ටු 3ක් ලැබුණා. බෝට්ටු වලින් තමයි ප්‍රවාහණය. බෝට්ටු වලින් අර මිනිස්සු උදේ පැමිණිය මිනිස්සු අපේ සේවකයෝ එතන පැය 4ක් රැඳිලා හිටියා. ඒගොල්ලන් ස්වේච්ඡාවෙන් මේකට එන්න කැමැත්තෙන් මේකේ සේවය අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕන හින්දා එතනින් තේරෙනවා අපේ සේවකයන්ගේ දැඩි කැපවීම. ශ්‍රී ලංකන් කේටරිං ප්‍රධාන මුළුතැන්ගේ තමයි අපි ඉන්නේ. මේ ස්ථානය කාර්ය බහුල අර්බුදකාරී මොහොතේ කොහොමද ක්‍රියාත්මක වුණේ? මේ අවස්ථාවේ කොහොමද ඒ අවස්ථාවන්ට මුහුණ දෙන්න ඔබේ කාර්ය මණ්ඩලයේ කටයුතු කරන්නේ? ඇත්තටම ප්‍රභාත් ඔබට පේනවා මේ 4 වෙනි දවසද මේක යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි සිකුරාදා ඉඳලා මේකේ සේවකයෝ ඉතාම කැපවීමෙන් වැඩ කරා. ඒගොල්ලෝ ඇත්තටම සිකුරාදා උදේ මේ ආයතනයට පැමිණි පිරිස් ඒගොල්ලෝ යන්න ඇහුවේ නැහැ අපේ. සමහර අයගේ ගෙවල් යට වෙලා. ඒ වුණාට ආයතනයේ තනි කරලා ඒගොල්ලෝ ගියේ නැහැ. ඒගොල්ලෝ ආයතනයේ බලාගත්තා. මේ කණ්ඩායම මේ තමයි අපේ කණ්ඩායමේ නායකත්වය දුන්න කට්ටිය. ප්‍රධාන සූපවේදී නලින්ද, head of production ඉන්ද්‍රජිත්, දීපා සමරකෝන් අපේ safety food and hygiene safety එකේ, එතකොට stores එකේ දිමුතු, security අංශයේ ප්‍රසාද්, එතකොට තරිඳු, ඒ කට්ටිය තමයි මේකට නායකත්වය දුන්නේ. ඒ වගේම ප්‍රසම්පාදන අංශයේ පුබුදු, එතකොට මානව සම්පත් අංශයේ උදානි මහත්මිය, මේ සියලු දෙනාම එක පවුලක් හැටියට එක පවුලක් වගේ ඒකාවන්ව වැඩ කරලා තමයි මේ තත්ත්වයට මේක ගෙනල්ලා තියෙන්නේ. ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ දැවන්ත ක්‍රියාදාමය පිටුපස්සේ පෙනෙන චරිත වගේම නොපෙනෙන චරිතත් තියෙනවා. ඇත්තටම මේ තමයි අපේ රියදුරු මහතුරුයි කේටරින් ඔෆිසර්ස්ලයි. රයිට්, මේගොල්ලෝ තමයි සැබෑ වීරයෝ. අපි කොච්චර කෑම හදුවත් කොච්චර කූල් කරලා ගෙනාවත් මේගොල්ලෝ නැතුව අපිට ඒක ඩිලිවර් කරගන්න බෑ එයාක්‍රාෆ්ට් එකට. ඉතින් මෙතන අඛණ්ඩ සේවයක් ඉටු කරා මේ සේරම අය, මේ රියදුරු මහතුරුයි මේ කේටරින් ඔෆිසර්ස්ලයි. අර කේටරින් කිසිම කේටරින් ඩිලේ එකක් නැති වෙන්න ආහාර පාන සපය ගන්න ගුවන් යානයට. මේ ව්‍යසනයෙන් ශ්‍රී ලාංකික ජනතාවට උදව් කරන්න බොහෝ රටවල් ඉදිරිපත් වෙන අතරතුර ඔබ පසුබිම් දකින්නේ එක්සත් අරාබි එමිරාත්‍යයෙන් විශේෂ ආධාර රැගත් ගුවන් යානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ආකාරය. ඉතින් විශේෂ භාර අමාත්‍යතුමා ඉන්නවා, නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා, සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඉන්නවා. අමාත්‍යතුමනි, මේ කාර්යය පවුලක් හැටියට එකතු වෙලා අද ගුවන් තොටුපළ යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. අප දුටුවා නියෝජ්‍ය අමාත්‍යතුමා පළමු දිනේම ඇවිල්ලා මේ කටයුත්ත සොයා බලනවා. මේ කටයුත්තට හවුල් වුණ අයට
ස්තුති කරන්නත් මේ කටයුත්තට ඔබතුමාගේ අදහස් දැනගන්නත් අපි කැමතියි. ඇත්තටම අපි දන්නවා කවදත් ශ්‍රී ලාංකීය ජාතිය හැටියට මේ වගේ දරුණු ව්‍යසනයක් මුහුණ දුන්නු වෙලාවක ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන් අපිට සහයෝගයට අවිල්ලා තියෙනවා. මේ වෙලාවේ එක්සත් අරාබි එමිරාජ්‍ය විශාල කාගෝ ප්‍රමාණයක් ගෙනල්ලි වෙරලා මේ මානුෂීය ආධාර දින ගණනකට සම්පූර්ණ වන ආහාර ඉඳුම් හිටුම් ඒ සියලු දේවල් අරගෙන ඉවරලා ඒ වගේම වෛද්‍ය ආධාර අරගෙන ඉවරලා අපිට සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අපේ ડોક્ટર මහමුඩ් ඒ එක්සත් අරාබි එමිරාජ්‍යයේ කණ්ඩායම මෙහෙයුමින් අපිට ඒ සඳහා සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ අපි ශ්‍රී ලාංකීය රජයේ විශේෂයෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ අපේ කෘතඥතාවය ඒ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ජනතාවට රජයට පුද කරන්න කැමති ඉතාමත් ඉක්මනින් ඉතාමත් කෙටි කාලයක් තුළ මේ මානසික ආධාර සූදානම් කළා අපේ රටේ ජනතාවගේ මේ වෙලාවේ මේ ව්‍යසනයේ මුහුණ දෙන දේවල් සඳහා අවශ්‍ය වන ආධාර කිරීම සම්බන්ධයෙන් ඇත්තටම මේ ආණ්ඩුව විදියට මේ විනාශය සිදුවෙච්ච මේ මොහොතේ ඉඳලා ඒ තත්ත්වයට මුහුණ දෙන්න විශේෂයෙන්ම විවිධ රටවල් කරනු ලබන මේ උදව් උපකාර අපි විශේෂයෙන්ම අගය කරනවා. අද මේ මොහොතේදී එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් මේ ලබා දීලා තියෙන මේ භාණ්ඩ ආධාර රගත් මේ විශේෂ ගුවන් යානය ඇවිල්ලා අපිට පෙන්වන්නේ යම් විපතකදී විශේෂයෙන්ම මේ රටවල් වලට එක එක රටවල් උදව් උපකාර කිරීමේ ගුණය අපි විශේෂම ස්තුතිවන්ත වෙනවා. ඒ දක්වන ලද සහයෝගයට ඒ දක්වන ලද මේ උපකාරයට ගරු අමතුමාගේ මඟ පෙන්වීම යටතේ අපිට මේ අවස්ථාව සිද්ධ වුණ ගමන් අපිට හැකියාව ලැබුණා ගුවන් තොටුපළට පැමිණෙන්න. අපි දැක්කා ඇත්තරම සියලුම පද්ධති කඩා වැටි. දොස්තරාක වගේ ප්‍රමාණයක් ගුවන් තොටුපළ ඇතුලේ හිර වෙලා තිබ්බා. මේ කොටස් දෙකක් හිටියා. එක කොටසක් තමයි ට්‍රාන්සිට්. විශේෂයෙන්ම අනිත් වෙන රටවල් වල ඉඳලා ඉන්දියාව සහ පාකිස්තාන විශේෂයෙන් වැඩිම මගින් ප්‍රමාණයක් හිටියේ ඉන්දියාව සහ පාකිස්තානට යන්න හිටපු මගින්. ටිකක් විතර කලහකාරී ස්වරූපයක් ගත්ත මගින් ප්‍රමාණයක් හිටියා. අපිට හැකියාව ලැබුණා පැය 12ක් 24ක් වගේ ඇතුළත එනකොට එයාපෝට් එක ගුවන් තොටුපළ සම්පූර්ණ සමනයකට පත් කරගෙන දැන් මේ වෙනකොට සියලුම ගුවන් යානා on time schedule time වලට එළියට යනවා. rebuild ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල යටතේ අපි හිතනවා මේ රට නැවතත් තිබුණට වඩා හොඳ මට්ටමකට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ගුවන් සැරිසරින් අපි අද කතා බහ කළේ ශ්‍රී ලාංකික ගුවන් වෘත්තිකයන් මේ කාලගුණ විපර්යාස තරණය කරමින් යථා තත්ත්වයෙන් යුතු ගුවන් තොටක් ගුවන් කලාපයන් නිර්මාණය කරන්න දරපු ප්‍රයත්නයේ අගය කරන්න. ඉතින් ඔබ දකින්න ඇති ඒ සඳහා කැප වූ ශ්‍රී ලාංකික ගුවන් වෘත්තිකයන් පිළිබඳවයි අපි ඔවුන් අගයමින් ගුවන් සැරිසරින් අද අපි කතා කළේ. හැබැයි අද මෙලෙස කතා බහ කරනකොට හෙට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය. අපි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය පිළිබඳව කතා කරන්න අපි දැන් සූදානම් ගුවන් තොටින් සිවිල් ගුවන් සේවා අධිකාරියට ඔබ රැගෙන යන්න. කාලගුණ විපර්යාසයත් එක්ක ශ්‍රී ලංකාව මුහුණ දුන් මේ අනපේක්ෂිත අවස්ථාවෙන් ගුවන් කර්මාන්තය නැවත යථාවත් කරන්න කැප වූ ගුවන් කර්මාන්තයේ වෘත්තිකයන්ගේ කැපවීමයි අද දවසේ අපි කතා බහ කළේ. කෙසේ නමුත් හෙට දවසට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ඉදලා තිබෙනවා. ඔබ දන්නවද ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය හැමදාමත් ඉතා හරසරින් සමරන්න ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කරනවා. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙවර ජාතික සැමරුම් උළෙලක් නොපැවැත්වුණත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට එවලා තියෙන මේ සුබපැතුම් පණිවිඩයේ ශ්‍රී ලංකාව දරණ කැපවීම සටහන් කළ තිබෙනවා. කෙසේ නමුත් අද දවසේ අප මේ සූදානම ගුවන් සේවා වෘත්තිකයන් ගුවන් සේවා කර්මාන්තයේ වෙනුවෙන් දක්වන දායකත්වය අගය කරන්න. දෙසැම්බර් මාස 7 වන දින අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා දිනය ලෙස නම් කර තිබෙනවා. සිවිල් ගුවන් සේවා ශ්‍රේෂ්ඨ සියලුම පාර්ශවකරුවන්ට මම මෙම අවස්ථාව
යොදා ගන්නවා ස්තුති කරන්න සියලු දෙනාටම. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සමරනු වස් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ මහලේකම්තුමන් එනම් ජුවන් කාලොස් තලසා මහතා ශ්‍රී ලංකාව වෙත ඔහුගේ සුභාශිංසන ලිපියක් මගින් එවා තිබෙනවා. ඒ වගේම ආසියානු කලාපීය අධ්‍යක්ෂක මාටාව මහතත් එතුමන්ගේ සුභාශිංසන අප වෙත වීඩියෝ පණිවිඩයක් මගින් ලබා දී තිබෙනවා. අපි ඔවුන් දෙපළටම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවට එම සුභාශිංසන එක් කිරීම ගැන. මා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි සුභාශිංසන එක් කරනු ලබන්නේ. 81 වෙනි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සමරන මෙම අවස්ථාවේදී මම සිහිපත් කරනු ලබනවා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමන්, නියෝජ්‍ය අමාත්‍යතුමන්, අමාත්‍යංශ ලේකම්තුමන්, සභාපතිතුමන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩලය සහ මාගේ සියලුම නිලධාරීන් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ශ්‍රේෂ්ඨය ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ ලැබෙන සහයෝගය සහ ඔවුන්ගේ කැපවීම. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ 81 වෙනි සංවත්සරික සැමරුම හෙට දිනේදී සිදු කිරීමට නියමිතයි. නවීන තාක්ෂණය කෘත්‍රිම බුද්ධියේ මෙවලම් යොදා ගනිමින් පුද්ගලික අංශයේ සහභාගීත්වයද ඇතුව පරිසරික සමතුලිතතාවයේ ස්ථාවර කර ගනිමින් සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් වැඩ කරමු යන තේමාව යටතේ එම සැමරුම හෙට දිනේදී සිදු කිරීමට නියමිතයි. මේ වන විට රටේ ඇති වී තිබෙන හදිසි තත්ත්වයේ මනාව තේරුම්ගෙන මෙම සැමරුම හෙට දිනේදී සිවිල් ගුවන් සේවා අධිකාරී පරිශ්‍රයේදී සිදු නොකිරීමට අප කළමනාකාරීත්වය තීරණය කොට තිබෙනවා. මම මේ අවස්ථාව කර ගන්නවා විශේෂයෙන් මේ ජාතික ආපදා අවස්ථාවේදී ඒ වගේම පසුගිය වසර පුරාවටම මේ සිවිල් ගුවන් සේවා කර්මාන්තය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් සැලසූ රජයේ ඒ වගේම පුද්ගලිකාංශයේ සියලු දෙනාටම ඒ වගේම මහ ජනතාවට අපගේ කෘතඥ පූර්වක ස්තුතිය පිරිනැමීම සඳහා විශේෂයෙන් මේ කලබලකාරී අවස්ථාවේදී හදිසි අවස්ථාවේදී රජයේ දැක්මට අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඒ වගේම මහජනයාට පහසුකම් සැලසීම වැනි කාරණාවලදී සහාය දැක්වූ සියලු දෙනාටමත් අපගේ ස්තුතිය පිරිනමනවා. ඉතින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය හෙට දිනේ දෙනවා. ඉතින් ඒ සඳහා සුබ පැතුම් එකතු කරන ගමන් සිවිල් ගුවන් සේවා කර්මාන්තයට සම්බන්ධ සිවිල් ගුවන් සේවා වෘත්තිකයන් කරන කැපවීම අද දවසේ මෙලෙස අගය කරමින් තමයි මෙලෙස ගුවන් සැරිසරින් සමු ගැනීම සටහන් කරන්නේ. හමුවෙමු තවත් දිනක නැවතත් ගුවන් සැරිසර සමගින්. අපි ගිහිල්ලා එන්නම්. සුබ සතියක් ඔබට.